හිතන්නේ මේ අවස්ථාව ඉතාම විශේෂ අවස්ථාවක්. මොකද නිලේන්ද්‍ර සර්ව මම අඳුරගෙනත් බොහොම කෙටි කාලයක් නෙවෙයි. ඉතින් එතුමා කරපු මේ නිර්මාණය හරහා මම හිතන්නේ මීට අවුරුදු කිහිපයකට කලින් කතාවට ඒ කියන්නේ සාකච්ඡාවට භාජනය විය යුතු මාතෘකාවක් බොහොම ලස්සනට මම හිතන්නේ නිරූපණය වෙලා තිබුණා. සහ එතුමාගේ දර්ශනය කුමක්ද ඒ හරහා චිත්‍රපටයකින් මේ චිත්‍රපටය හරහා එතුමාට දෙන්න ඕන වුණු සාධනීය ලක්ෂණ සහ ඒ දේවල් ටික මොනවද කියන එක බොහොම ලස්සනට කියලා තිබුණා. මම හිතන්නේ ඊටම වටිනා චිත්‍රපටයක්. චිත්‍රපටි කොච්චරක් හැදුනත් මම හිතන්නේ යමක් ගතියුතු සහ වටිනා කියන දේවල් එක්ක බොහොම නිර්මාණශීලීව හැදිච්ච බොහොම ලස්සන චිත්‍රපටයක්. චන්ද්‍රයා කිරිපත් කළකම බලඩෝ උඹලට කණ්ඩ තමයි තියෙන්නේ. ඒ ගෑණි. ඔලෙන් බගිතර. අද මම්බට මේක සැරයක් කිව්වා. අද මම නවත්තගෙන ඉන්නේ බයිස්කෝප් එකේ. චන්ද්‍රයා අර Facebook එක ලෑස්ති කරලා තියෙන්නේ. අපි පස්සේ බලාගමු. හරි නාමල් මම මොරයට කීසරක් කිව්වද? අනිත් එක පිස්සු කෙලින් නැතුව ඉන්න කියලා. ඔබට තේරුණාද මං කියපු දේ? චන්ද්‍රයා මොන බයිස්කෝප්දයි? ප්‍රධානවල දන්නේ මට බයිස්කෝප් එක නම. පවුලේ සැමට එක්ව නැරඹිය හැකි චිත්‍රපටයක්. තණ්හා රති රංගා. නිලේන්ද්‍ර දේශප්‍රිය අධ්‍යක්ෂණයක්. සුනිල් ටී ප්‍රනාන්දු සහ එච්.ටී. ප්‍රේමසිරි නිෂ්පාදනයක්. EAP සිනමා හල්වලදී දැන් තිරගත වේ.